හායි! ඉතින් කොහොමද අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. මේක නම් දෙසැම්බර් අග වීඩියෝ කරපු එකක් මට ගේන්න බැරි වුණා. ඉතින් වෙනද වගේම ලස්සන උදෑසනක්. මේ වෙලාව නම් අවුව තිබුණා. ඉතින් උදේ පාන්දර නම් වඩටම මීදුම දාලා හරිම සීතලයි මේ දවස්වල මෙහෙට. උදේම නම් වැඩ කිසිම දෙයක් කරගන්න බෑ. මොකද සීතලත් එක්ක අර වතුර අල්ලන වැඩ මුකුත් කරන්න බෑ. වැඩ කරනවා නම් මම පටන් ගන්න 8:00මාරට වගේ. එතකොට තමයි වැඩ ටික කරන්න පුළුවන්. නැත්නම් උදේම මේ අර සීතලත් එක්ක කරගන්න අමාරුයි. මේ ඊට පස්සේ ඉතින් සීතල වුණත් මොකද දවල්ට නම් හොඳටම පායනවා මෙහෙට. හරිම රස්නේ. ඉතින් ඊට පස්සේ මම මේ වෙලාවේ දැන් 8:00මාරට වගේ ඇති. මම මේ කවුන්ටර් එක චුට්ටක් මේ හොද ගන්නම් කියලා වෙනදට අර ස්ප්‍රේ කරලා එහෙමනේ පීද ගන්න. ඉතින් හොඳට ක්ලීන් කරනවා නම් මම මේ විදිහට ඔක්කොම මෙතන තියෙන බඩු ටික අයින් කරලා මේ විදිහට අස් කරගෙන මේ විදිහට මේ පිරිසිදු කරගන්නවා. අපි අර වෙනදට මේ ආස්පස් කරනකොට අර මේ ස්ප්‍රේ කරලා එහෙමනේ මෙහෙම කරන්නේ. ඉතින් මෙහෙම හොදගත්තාම මේ හොඳට මේ අර දාරස්සේ තියෙන කුණු එහෙම ගිහලා හොඳට මේ ක්ලීන් වෙනවා. එහෙම දවස් මම තියාගෙන ඉන්නේ. ඉතින් ඊට පස්සේ මම ඒ කුස්සියත් මේ අස්පස් කරගෙන ඊට පස්සේ මම සාලෙට ගිහිල්ලා මේ ජනල් වල තිබුණ දූවිලි ටිකක් පිහදගත්තා. ඒ වගේ මේ දූවිලි වැදිලා තිබුණේ අර නිතරම ඉතින් ඒ වගේ අර දූවිලි නිකන් රෙද්දෙන් ගස්ලා දැම්මට අර මේ වතුර දාලා එහෙම පිහදන්නේ නැහැ හැමදාම. ඉතින් අද මේ වතුර දාලා හොඳට මේ පිහද ගන්න. ඉතින් මේ වැඩ කරන අතරතුර මේ බබා කරන වැඩත් මේ බලන ගමන් තමයි ඉන්නේ. ඒ වෙලාවේ ආයෙත් එතන තිබුණ වතුර බකට් එක හලාගෙන. ඉතින් ඒවත් මම මේ බල මේ ටිකත් කරගත්තා. ඉතින් මේ විදිහට ජනල් වල දූවිලිත් පිහදගෙන සාලේ අතු ගාගෙන මොප් කරගත්තා. ඊට පස්සේ මම මේ දෙවෙනි පාරටත් මොප් කරන්නේ මගේ අර අඩිපාරවල් ටික තිබුණ නිසා දෙවෙනි පාරටත් මේ විදිහට මොප් කරා. හැමදාම ඉතින් ඩේලි කරන්නේ මේ වැඩ ටික තමයි උදේට. බබත් එක්ක බබාගේ වැඩත් එක්ක කුස්සියේ වැඩ ටිකයි අතුපතු ගාගෙන කාමර අස්පස් කරගෙන ඒ ටික ඉතින් කරගත්තා. ඉතින් හැමදාම ඉතින් මේ විදිහට තමයි මේ වැඩ ටික ඉවර කරගන්නේ. ඒ වැඩ ටිකත් එහෙම ඉවර කරගෙන මම ආයෙ ආවේ කුස්සියට මගේ ෆ්‍රිජ් එක චුට්ටක් අස් කරගන්නම් කියලා. ෆ්‍රිජ් එක අස් කරන්නම් කියන්නේ මොකද ෆ්‍රිජ් එක චුට්ටක් ඉලිට වෙලා තිබුණා. මම මාසෙකට සැරයක් තමයි ෆ්‍රිජ් එක නම් අස් කරන්නේ. සති දෙකකට පාරක් එහෙම අස් කරන්නේ නැහැ. ඉතින් මාසෙකට පාරක් ෆ්‍රිජ් එක ක්ලීන් කරගන්නවා. මේ ඒකත් අපිට අර නිතරම පාවිච්චි මේ වෙන දෙයක් නේ. අරිනවා වහනවා හැම වෙලේම ඉතින් ෆ්‍රිජ් එක පාවිච්චි වෙනවා. ඉතින් ඒ හින්දා මේ ඒකට දවසක් තියාගෙන මම කොහොමද ෆ්‍රිජ් එක හොඳට ක්ලීන් කරන දවසක් තියාගෙන ෆ්‍රිජ් එක අස් කරගන්නවා මාසෙකට පාරක්. ඉතින් ෆ්‍රිජ් එකේ තියෙන දේවල් එළියට අරගෙන ඒ දේවල් මේ විදිහට හොද කරගෙන වතුර බේරෙන්න තිබ්බා. ඉතින් මේ වෙලාවේ බබා මේ දේවල් ඉල්ල අඬනවා. එයාටත් ඕනේ මේ දේවල් සෙල්ලම් කරන්න. එයාට කොච්චර සෙල්ලම් බඩු තිබුණත් එයාට ඕනේ කුස්සිය බඩු සෙල්ලම් කරන්න. එයයි දන්නේ ඉතින් පොඩි අයගේ හැටි වෙන්නේ නැති. අපි එහෙම කිව්වට අපිත් පොඩි කාලේ එහෙම වෙන්නේ නැති. මොකද ඉතින් මේ එයාලා ආසයි අපි කරන දේවල් වලට. එයාලත් මේ අත්හදා බලන්න හරි ආසයිනේ. ඉතින් ඒ දේවල් වලට අපි කෑකෝ ගහගෙන බබාට මේ තරවටු කරලා මේ සැර කරලා එපා උග කරන්න එපා දෙන්න මෙහෙට දෙන්න එහෙම කියලා හැම හරියන්නේ නැහැ ළමයිට. පුංචි ළමයිගේ හිත මල් වගේ කියනවනේ. ඉතින් එයාලගේ හිත රිද්දන්න හොඳ නැහැ හැම වෙලේම. පව් ඉතින් එයාලත් ඉතින් ආසයි අපි වගේ මොකද මේකෙන් වෙන්නේ මොකද කරන්නේ මේ දේවල් ඉතින් එයාලත් කරන්න ආසයි. ඉතින් එයාලවත් ෂේප් එකේ තියාගෙන එයාලත් අපේ වැඩවල වලට උදව් කරගෙන තමයි මේ හැමදේම මේ කරගන්න ඕනේ. නැත්නම් ඉතින් එයාත් මේ පව් මේ යාටත් ඉතින් මේ දේවල් දෙන්න ඕනේ ඉතින්. ඒ කියන්නේ අර මේ අනතුරු වෙන දේවල් නෙමෙයි අපි කොයි වෙලෙත් එයාගේ ළඟ ඉඳලා එයාත් එක්කම ඉඳලා තමයි මේ දේවල් කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මෙහා මේ අයිස් ට්‍රේක් දෙක අරන් ගිහලා සෙල්ලම් කර කර හිටියේ. ඒ දෙකත් මම සෝදගත්තා. ඉතින් මම මේ වෙලාවේ ඇඳුමක් චේන්ජ් කරා. මොකද මේ අර වෙලාවේ දූවිලි තිබුණා. කොච්චර අර වතුර දාලා පිස්සත් දූවිලි ඇඟට යනවා. ඉතින් බබත් නිතරම එනවා ඇඟට මේ වඩා ගන්න කියලා. ඉතින් ඒ හින්දා මම ඇඳුමක් චේන්ජ් කරගෙන ෆ්‍රිජ් එකේ ඇතුළේ මේ විදිහට මේ ඩස්ට් වෙලා තිබුණු ටික මේ පිරිසිදු කරගත්තා. ඒ ටිකත් ওই විදිහට පිරිසිදු කරගෙන මේ අරක බබා මේ තියෙනවා. එයා මේ තියෙනවා මේ මං අස් කරන්න එයා මෙහෙම අරගෙන තියෙනවා. ඉතින් මං ඒ ටික ආපහු අරගෙන තියෙනවා. මේ ටිකත් මේ විදිහට පිරිසිදු කරගෙන මම මෙතන නම් කවදාවත් බිත්තර දාන්නේ නැහැ. බිත්තර දාලම නැහැ. බිත්තර බොක්ස් එකේ තමයි දාන්නේ. බිත්තර මෙතනින් දාලා තියන්නත් බෑ. මොකද අපේ බබා නිතරම ෆ්‍රිජ් එක කරනවා. එතකොට ඉතින් බිත්තර ටික කැඩෙයි. ඔහොම දැම්මොත්. ඒ හින්දා ඉතින් මම බිත්තර දාන්නේ නැහැ මේකේ. එයාගේ ස්නැක් ඔය රටේ ඉඳි චීස් බටර් ඒවා තමයි මේකේ දාන්නේ. ෆ්‍රිජ් එකත් මේ විදිහට අස් කරගෙන අර මේ තිබුණ දේවල් ඔක්කොම මෙතනින් අයින් කරගෙන මේ හොදගත්ත ට්‍රේ ටික වතුර ටික පිහදලා වතුර බේරෙන්න තිබ්බනේ ඒ ටිකත් පිහදලා මේ ටික මෙහෙම සෙට් කරගත්තා. ඊට පස්සේ කරිත කොළඹ අඹ ගෙඩියක් තියෙනවා දැකලා බබා එක ඉල්ලුවා. මේ දවස්වල ඔයාලගේ පැත්තේ තම තිනවා අපේ පැත්තේ නම් හරියට අඹ තියෙනවා. හරිම රසයි මේ අඹ ගෙඩිය. මී පැණි වගේ. මේ සමහර ගස්වල අඹ කන්න බෑ. ඇඹුලයිනේ මේ ගහේ නම් හරිම රසයි අඹ. ඉතින් මේ දවස්වල අඹ කැවෙනවා හරියට ළමයි.
අඹ කනවා, අඹ ඇඹුල් හැදෙනවා, හරියට අඹ කනවා. ඉතින් පළතුරු තියෙන කාලේට හරියට කන්න ඕනි ඉතින්. අපේ පැත්තේ රඹුටන් නැහැ. ඉතින් මේ අඹ තමයි තියෙන්නේ. ඉතින් මං එයාට අඹ ගෙඩියත් එහෙම කපලා දීලා මං ගියා එළියට. මගේ බෙඩ්ෂීට් එකක් තිබුණා. ඒක පෙඟෙන්න දාන්න. මේ මම බෙඩ්ෂීට් එක දවස් 3 3ට කොහොමත් මාරු කරනවානේ. ඉතින් මේ බෙඩ්ෂීට් එක ඊයේ හවස මාරු කරපු එක දැන් මේ විදිහට පෙඟෙන්න දාගත්තා. රෙදි තිබුණේ නැහැ. මේ ලොකු රෙදිවත් බබාගේ රෙදිවත් තිබුණේ නැහැ අද හොදන්න. මං එහෙම රෙදි එකතු කරගෙන හොදගන්නේ නැහැ. ඒ විදිහට වොෂ් දානකොට ඒ රෙදි කෑල්ල එහෙම හොදලා මේ වේල ගන්නවා. නැත්නම් අර රෙදි ගොඩ එකපාර හොදගෙන මේ එකපාර ගොඩ ගහගෙන හොදන්න ගියොත් හරි කරදරයි. ඒ හින්දා මම එකතු වෙන එක ඒ වෙලාවට හොද ගන්නවා. ඊට පස්සේ මම මල් ටික බලන්න ගියා. මල් ටික නම් මේ ටිකක් සවුත් වෙලා අර පහුගිය දවස් ටිකේ හරියට වැස්ස හින්දා මල් ටික සවුත් වෙලා තිබුණේ. ඉතින් මේකෙත් පැල ගොඩ තියෙනවා දැන් ඇවිල්ලා හදා ගන්න ඕනි. පැල රිකිලි ගහලා තියෙනවා. ඒ ටික හදන්න ඕනි. වෙනම තවත් කවර ගෙනල්ලා. ඉතින් ඊට පස්සේ මම අර ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නුවානේ නයි මිරිස් පැල වගේක් ගෙනාවා කියලා. ඉතින් මේ නයි මිරිස් පැල ටික මේ විදිහට අලුත් කරගත්තා. අලුත් පැකට් වලට දාලා ලොකු පැකට් වලට. මේ අර පොඩි පැකට් එකේනේ තිබුණේ. ඉතින් ඒ ටික අලුත් ලොකු පැකට් එකට දාලා අලුත් කරගත්තා. ඒතර මම ඒ ටික මෙහෙම තියලා දැලක් ගහගත්තා. නැත්නම් සත්තුන්ගෙන් බැරි හින්දා මේ වෙලාව දැන් 12ටත් ළඟයි. ඉතින් මම මේ වෙලාවේ බබා වොෂ් දාලා එයාවත් නිදි කරවුවා. එයා නිදි අතරේ මම බාගෙට උයු ඉද්දි වීඩියෝ කෑල්ලක් ගත්තේ මේ. මම දවල්ට ඉුවේ අද පරිප්පුයි. මාළු වගේක් තිබුණා. මාළු එක මේ මිරිසට හැදුවා. අම්මා හදලා තිබුණා අඹ ඇඹුල්. මං ගෝනේ හරියට අඹ කනවා මේ දවස්වල කියලා. ඉතින් අම්මා අඹ ඇඹුලක් හදලා තිබුණා. මාරම රසයි ඒ අඹ ඇඹුල. තෙල් පෑදෙන්න කළුවට රසට හදලා තිබුණා. මේක දැන් මතක් වෙනකොටත් මට කටට කෙලෙුණනවා. ඒ තරම් රසයි. මම හරි ආසයි අඹ ඇඹුල් මොනවාද අඹ රැල්ලා ඒ වගේව කන්න. ඉතින් මේක හදලා තිබුණා මේ ගම්මිරිස් ටිකක් වැඩියෙන් දාලා රසට හදලා තිබුණා අම්මා. ඉතින් මම ඊට පස්සේ බබා නැගිට්ටා. එයා ගොඩක් වෙලා නිදාගන්නේ නැහැ. උපරිම පැය භාගයක් විනාඩි 20ක් වගේ තමයි නිදාගන්නේ. ඊට පස්සේ ඉතින් එයා නැගිට්ටට පස්සේ මම එයාටත් දවල්ට කන්න දුන්නා. දවල්ට එයාටත් කන්න දීලා හැමදාම එයාට කන්න දීලා තමයි මම කන්නේ. එයාටත් කවල ඉවර වෙලා මම මේ විදිහට බත් එක දාන්න ගෑවා. දැන් නම් ඉතින් වෙලාව 3:00 වගේ ඇති. ඊට පස්සේ ඉතින් අපි දෙන්න චුට්ටක් එළියට ඇවිල්ලා එයාට බයිසිකලේ පදින්න ඕනේ කොහොම බයිසිකලෙත් පැදලා අම්මා මෙදලතු ගන්නවා. ඊට පස්සේ එළිය ඉඳලා ඇති වෙලා බබා ගේ ඇතුළට ගියා. සෙල්ලම් කරන්න ඕන කියලා. ඉතින් මාත් එයාත් එක්ක ගිහිල්ලා සෙල්ලම් බඩු ටික දාලා දුන්නා එයාට සෙල්ලම් කරන්න. මේ සෙල්ලම් බඩු ටික හැමදාම දාන්න කියනවා. ඒ වගේ සෙල්ලම් කරන්නේ නැහැ. එයාට අර කූඩේ තියෙනුනේ බිමට දාන්න ඕනි. ඒ ටිකින් සෙල්ලම් කරන්නේ මේ සෙල්ලම් බඩුවට එයා මාර මාසයි. මේකත් එක්ක තමයි එයා සෙල්ලම් කරන්නේ. හරියට දානවා මේක. ඒ වුණාට මේ හරියට මේක සෙට් කරලා හදනවා මේ ඉතින් ඊට පස්සේ එයා මගෙන් අහන්නේ හරිද කියලා. මම නෝ කියනකොට එයා හරියට දානවා. මේකත් එක්ක සෙල්ලම් කරන්න පුදුම ආසාවක් තියෙනවා. මේක කොහෙන් හරි හොයා ගන්නවා. මේ නැති වෙලා තිබුණත් කොහෙන් හරි ගිහින් හොයාගෙන ඉන්නේ මේ සෙල්ලම් බඩුවම තමයි. යාලට අර එකක් තියෙනවනේ. ඒකම තමයි හොයාගෙන ඇවිත් සෙල්ලම් කරන්නේ. ඊට පස්සේ යත් එක්කත් මේ විදිහට සෙල්ලම් කර ඉඳලා හවස ඒ ටික නම් මම වීඩියෝ කරේ නැහැ. ඉතින් මම වොෂ් දාලා බුදු පහන තියලා බබාටත් වොෂ් දාලා ඒ වැඩ ටික ඉවර කරලා හවස ඊට පස්සේ තාත්තා ගෙනල්ලා තිබුණා වැව් මාළු වගේක්. ඉතින් අම්මා ඒ ටික සුද්ධ කරලා මේ විදිහට උයන තමයි හදන්නේ. අම්මා හදලා තිබුණා කිරිකොස් එකක් හදලා තිබුණා. ඉතින් මේ වැව් මාළු එකත් මිරිස්සට හදලා ගොටුකොළ සම්බෝල හදලා තිබුණා. මට ඉතින් කන්න තමයි තියෙන්නේ. මම බබාට හදනන් දුන්නේ රෑට පැස්තා එකක්. එයාට චීස් දාලා හදලා දුන්නේ පැස්තා. පැස්තා එකක් හදලා ඉතින් එයාට එහෙම කන්න දීලා එයාව නිදි කරවලා මං කෑවා. ඉතින් ආයෙත් අලුත් දවසක එනකන් සතුටින් පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් කියනවා. ඉතින් මං ගිහින් එන්නම් බයි.